පාසලක විෂය මාලාව සංවිධානය කරනකොට අවශ්‍ය වෙන ප්‍රධාන සැලසුම් වර්ග 3ක් පිළිබඳව අපි කතා කළා. ඒක තමයි වාර සැලසුම, ඒකක සැලසුම් හා පාඩම් සැලසුම්. ඉතින් අද දවසේ වීඩියෝවෙන් අපි ඔබට පොරොන්දු වූ පරිදි ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ වාර සැලසුම. මේක ඔයාලා හැමෝම දන්නේ වාර සටහන විදිහට. ඉතින් අපි බලමු කොහොමද වාරයට අදාළව වාර සටහන පිළියෙල කරගන්නේ කියලා. අධ්‍යාපන ශාස්ත්‍රයේ නියුත් වෙලා ඉන්න ඔබට අවශ්‍ය මඟ පෙන්වීම් සිදු කරන්න සකස් කරලා තියෙන Success School by දිනේශිකා YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. අධ්‍යයන වර්ෂයකට අදාළව පාසල පැවැත්වෙන දින ගණන, පාසල පැවැත්වෙන එක් වාරයකට අදාළ කාල සීමාවන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් වාරසටහන නමින් චක්‍රලේඛයක් නිකුත් කරනවා. මේ ඔබට තිරයේ දිස් වෙන්නේ අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය විසින් 2024 ඔක්තෝබර් මාස 22 දින නිකුත් කරලා තියෙන චක්‍රලේඛාංක 32 ඇලේරක් 2024. මේ චක්‍රලේඛයෙන් තමයි 2025 වර්ෂයට අදාළව පාසල් වාරසටහනට අදාළ තොරතුරු නිකුත් කරලා තියෙන්නේ. මේ චක්‍රලේඛයේ එක් වාරය තුළ පාසල පැවැත්වෙන දින ගණනත් අධ්‍යයන වශයෙන් ක්‍රියාත්මක කරනකොට ඒ එක් අධ්‍යයන ආරම්භ වන සහ අවසාන දින පිළිබඳවත් ඒ වගේම ජාතික විභාග පැවැත්වෙන දින පිළිබඳවත් කරුණු ඇතුළත් කරලා තියෙනවා. මේ ඔබට තිරයේ දිස් වෙන්නේ සිංහල හා දෙමළ පාසල් සඳහා වාරයේ පැවැත්වෙන කාලවකවානු පිළිබඳව. මුස්ලිම් පාසල් සඳහා වෙනම මේ වගේම වගුවකින් වාරයේ පැවැත්වෙන කාලවකවානු පිළිබඳව තොරතුරු දක්වලා තියෙනවා. ඊට අමතරව වශයෙන් දක්වලා තියෙනවා ජාතික විභාග පැවැත්වෙන දිනත් මේ අධ්‍යයන වාරයට අදාළව දින කීයක් පාසල් පැවැත්වෙනවද කියන කරුණ පිළිබඳවත්. සාමාන්‍යයෙන් පාසල් වාරය වාර 3ක් විදිහට කඩලා අධ්‍යයන වර්ෂයක් දින 210ක් කාල සීමාවකට පවත්වන්න ඕනේ කියලා 1997 නිකුත් කරලා තියෙන චක්‍රලේඛය මගින් දක්වලා තියෙනවා. නමුත් 2025 වර්ෂයේදී ජනවාරි 27 අධ්‍යයන වර්ෂය ආරම්භ වෙච්ච නිසා මේ වර්ෂයේ පාසල් පැවැත්වෙන දින ගණන වෙන්නේ දින 181ක්. ඔබ මේ දින 181 තුල තමයි ඔබගේ පාසලට අදාළ කරුණු සියල්ලම ක්‍රියාකාරකම් සියල්ලම ඇතුළත් කරලා පාසල් ලිත සකස් කරගෙන අධ්‍යයන වර්ෂය තුල අදාළ නියමිත ක්‍රියාකාරකම් සිදු කරන්න ඕනේ. පාසලක ඉගෙනුම් හා ඉගැන්වීම් පහසුකම් පාසලේදී සැලසීම පිණිස අභිමතාර්ථ අරමුණු අන්තර්ගතයේ ඉගෙනීමේ ක්‍රමෝපාය, ඇගීම් හා අත්‍යවශ්‍ය ඉගෙනුම් මූලාශ්‍රයන් ආදිය ලබා දෙන සංවිධිත අත්දැකීම් සමුදාය විධිමත් විෂය මාලාව විදිහට ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ විධිමත් විෂය මාලාව පාසල තුළ ක්‍රියාත්මක කිරීමේදී අපිට විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ, පෙළපොත්, චක්‍රලේඛ, ඒ වගේම ගුරුවරුන්ගේ තියෙන නිර්මාණශීලීත්වය, අත්දැකීම් ආදියත් භාවිත කරනවා. මේ ඔබට තිරයේ දිස් වෙන්නේ 6 ශ්‍රේණියේ ගණිතයේ විෂයට අදාළව විෂය නිර්දේශයක්. මම ඔබට උදාහරණයක් විදිහට 6 ශ්‍රේණියේ ගණිතය විෂය පාදනම් කරගෙන තමයි වාරසටහන සැලසුම් කරන ආකාරය පිළිබඳව පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මේ 6 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළව ගණිතයට විෂයට අදාළව තියෙන විෂය නිර්දේශයේ මෙන්න මේ ආකාරයෙන් තමයි දක්වලා තියෙන්නේ. ඕනෑම විෂය නිර්දේශයක නිපුණතාවක්, ඒ වගේම නිපුණතා මට්ටම්, අන්තර්ගතය, ඉගෙනුම් ඵල, කාලච්ඡේද සංඛ්‍යාව දක්වලා තියෙනවා. එතකොට මේ එක් විෂය නිර්දේශයට අදාළ වෙන කොටස් මේ ඇතුළත් කරලා තියෙන්නේ එක්තරා නිපුණතා මට්ටමකට. මෙන්න මේ නිපුණතාව සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි ඒකට අදාළ වෙන අන්තර්ගතය, ඉගෙනුම් ඵල සියල්ලක්ම ඇතුළත් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මෙතන අපි ගත්තොත් එදිනදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා තාත්වික සංඛ්‍යා කුලකයේ තුළ ගණිත කර්ම හසුරුවයි කියන නිපුණතාවය තවත් නිපුණතා මට්ටම් වලට බෙදා දක්වලා තියෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති මේක නිපුණතාවයක් නිපුණතා මට්ටම් කිහිපයකට කඩලා තියෙනවා. එතකොට ඒකේ එක කඩප එකක් තමයි සංඛ්‍යාවල ප්‍රමාණාත්මක අගයන් විමර්ශනය කරයි කියන එක. එතකොට මේ කොටසට අදාළව අන්තර්ගතයක් තියෙනවා. එතකොට ඔයාලා එක එක කාලච්ඡේදයට අදාළව පාඩම් විදිහට උගන්වන්නේ මෙන්න මේ කොටස. එතකොට මේකෙදි පාඩමක් විදිහට සංඛ්‍යා කියන පාඩම, ස්ථානීය අගය කියන පාඩම, ඊළඟට බිලියන කලාපතෙක් සංඛ්‍යා කියවීම හා ලිවීම ආදී විදිහට පාඩම් 3කට මේ කොටස කඩා ගන්න පුළුවන්. මේ සඳහා වෙන් වෙලා තියෙනවා කාලච්ඡේද 6ක්. එතකොට 6 ශ්‍රේණියේදී සතියකට නියමිත කාලච්ඡේද සංඛ්‍යාවෙනි කාලච්ඡේද 5ක්. එතකොට මේක දවස් 6ක් උගන්වන්න තියෙන
පාඩමක් විදිහට තමයි කියන්නේ යුනිට් එකක් විදිහටත් ගන්න පුළුවන්. එතකොට මේකෙදි මේ සංඛ්‍යාගේ එතකොට දැන් මේ කාලච්ඡේද 6ක් වෙන් වෙලා තියෙන නිසා අපිට මේ එකට අදාළව කාලච්ඡේද දෙක බැගින් හෝ එහෙම නැත්නම් දරුවන්ගේ බුද්ධි මට්ටම අනුව කාලච්ඡේද සංඛ්‍යාව අඩු වැඩි වශයෙන් තෝරා ගන්න පුළුවන්. එතකොට ඔබගේ පාසලේ ඉන්න දරුවන්ට ස්ථානීයගේ සංඛ්‍යා පිළිබඳව ගැටලුවක් නැත්නම් ඒවා ඉතා ඉක්මනින් අවසන් කරලා මේ බිලියන කලාපතෙක් සංඛ්‍යා කියවීම හා ලිවීම සඳහා මෙම කාලච්ඡේද වලින් වැඩි කොටසක් බර තබන්න පුළුවන්. ඒ නිසා ගුරුවරයාට සම්පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා. මෙන්න මේකෙදි Tamanට අවශ්‍ය වෙන කාලච්ඡේද ප්‍රමාණය තීරණය කරගන්න. එතකොට Tamanගේ පන්තියේ ඉන්න දරුවන්ගේ බුද්ධි මට්ටම සාධන මට්ටම් අනුව තමයි මේ පරතවීම සිදු කරන්නේ. සමහරක් වෙලාවට අඩු සාධන මට්ටම් සහිත දරුවෝ ඉන්න පාසලක නම් මේ කාලච්ඡේද 6ට වඩා වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය වෙන ස්ථානක් තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී තමයි අපි සහන කාලච්ඡේද වලින් කාලච්ඡේද අපිට උපයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අමතර ඉගැන්වීම් පාසල තුල සිදු කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තමයි මේ සැලසුම ඔබ විසින් සංවිධානය කරගන්න අවශ්‍ය වෙන්නේ. පාසල තුල උගන්වනු ලබන විෂයන් වලට අදාළ විෂය නිර්දේශ ඇතුළත් කරලා තියෙන ගුරු මාර්ගෝපදේශ සංග්‍රහවල. මේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ඔබට අන්තර්ජාලය හරහා භාගත කිරීම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අලෙවිසැල් වලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පාසල් වලට පෙළපොත් ඇනවුම් කරනකොට Tamanට අවශ්‍ය ගුරු මාර්ගෝපදේශ ඇනවුම් කරලා පාසලට ආදර්ශයක් විදිහට තියලා තියන්නත් පුළුවන්. එතකොට අනිවාර්යෙන් පාසලක සෑම විෂයකටම අදාළ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබාගෙන පුස්තකාලයට ඇතුළත් කරලා තියෙනවා. ඒක නිසා අවශ්‍ය කෙනෙකුට පුස්තකාලය තුළට ගිහිලා මේවා පරිශීලනය කරගන්නත් පුළුවන්. ප්‍රායෝගික විදිහට සෑම ගුරුවරයෙක් ගාම Tamanට පරිහරණය සඳහා පෞද්ගලිකම ගුරු මාර්ගෝපදේශ තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ ඔබට මම කියවනේ අද අපි උදාහරණයක් විදිහට ගන්නේ 6 ශ්‍රේණියේ ගණිතයේ විෂය නිර්දේශය කියලා. ඉතින් මේ ඔබට තිරේ දිස් වෙන්නේ 6 ශ්‍රේණියේ ගණිතය ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය. මේ තුල තමයි අර මම ඔයාලට කලින් පෙන්නපු විෂය නිර්දේශය ඇතුළත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහවල දාලා තියෙනවා පාඩම් අනුක්‍රමයක්. ඒ කියන්නේ මේ පාඩම් අපි මේකට විෂය නිර්දේශයේ නිපුණතා මට්ටම් 1 2 3 විදිහට ඇතුළත් කරලා තිබුණට දරුවන්ගේ සාධන මට්ටම අනුව මේ විෂය තහවුරු කරන්න පාඩම් අනුක්‍රමයක් සකස් කරගන්න ඕනේ. එතකොට නිපුණතා මට්ටම් 1 2 3 කියලා අංක දාලා තිබුණට පාඩම් අනුක්‍රමය තුළදී මේ නිපුණතා මට්ටම් අංක වෙනස් වෙනවා. මෙන්න මෙතනින් ඔයාලට ඒව බලා ගන්න පුළුවන්. මෙතනදී 6 ශ්‍රේණියේ ගණිතයේ විෂයේ පළවෙනි පාඩම විදිහට මේගොල්ලෝ අපට හඳුන්වලා දීලා තියෙන්නේ වෘත කියන විෂය. විෂයට අදාළව තියෙන වෘත කියන පාඩම. එතකොට මේ වෘත කියන පාඩමේ නිපුණතා මට්ටම වෙන්නේ 24 1 කියන නිපුණතා මට්ටම. එතකොට මේකේ නිපුණතාවයේ අංක 24. එතකොට විෂය නිර්දේශයේ අංක 1 නිපුණතා මට්ටමේ තිබුණේ සංඛ්‍යාවලට අදාළ පාඩමක්. නමුත් අපි 6 ශ්‍රේණියේ ගණිතයේ විෂය ආරම්භ කළ තියෙන වෘත කියන පාඩමෙන් ඒකේ නිපුණතා මට්ටම වෙන්නේ 24. 1 නිපුණතාවය වෙන්නේ 24. අර අපි කතා කරපු මේ ස්ථානීය අගය කියන එක ඒක අංක 1 කියන නිපුණතා මට්ටමට අදාළ එක තියෙන්නේ දෙවෙනි පාඩම විදිහට. එතකොට මේකෙදි විෂය නිර්දේශය ලබා දීලා තියෙන අනුපිළිවෙලට නෙවෙයි අපි පාසල තුළ විධිමත් විෂය මාලාව ක්‍රියාත්මක කරනකොට පාඩම් තෝරා ගන්න. එතකොට මේක අපිට ගැටලු සහගත නිසාත් එක එක පාසල් වල එක එක විදිහට ඉගැන්වීම් කටයුතු සිදු කරන්න පුළුවන් නිසා තමයි විෂය නිර්දේශය සකස් කරන විද්වත් මණ්ඩලය විසින් මේ පාඩම් අනුක්‍රමයක් හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ පාඩම් අනුක්‍රමයකදී එක් එක් වාරයට අදාළව ඉගැන්වීම් කරන්න ඕනේ පාඩම් සංඛ්‍යාවත් ඒ පාඩම් මොනවද කියන එකත් ඒ සඳහා යොදා ගන්න අවශ්‍ය වෙන කාලච්ඡේද සංඛ්‍යාවක් දක්වලා මෙන්න මේ ආකාරයට ගුරු මාර්ගෝපදේශ වලට ඇතුළත් කරලා තියෙනවා. මේක ඔබට ඉතාමත් පහසුයි වාරසටහන සකස් කර ගැනීමට යාමේදී. එතකොට 6 ශ්‍රේණියේ ගණිතයේ විෂය උගන්වන ගුරු භවතුන්ට මෙතනින් පේනවා පළවෙනි වාරයේ සඳහා කාලච්ඡේද 53ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේ ඊට පස්සේ පාඩශය තුළ වෙන් වෙලා තියෙන කාලය තමයි කාලච්ඡේද 157. දැන් මම ඔබට කියලා දෙන්නම් පාසලේ
අධ්‍යයන වර්ෂයට අදාළව පාසල පැවැත්වෙන දින ගණනයි, පාසලේ තියෙන ලිතට අදාළ වෙන ක්‍රියාකාරකමුයි මේ සියල්ලත් එක්ක කොහොමද මේ කාලච්ඡේද 157ක විෂය නිර්දේශය වර්ෂය තුළ ආවරණය කරගන්න සැලසුම් කරන්න කියන දේ පිළිබඳව. අපට අධ්‍යයන වර්ෂයට අදාළව පාසල් වාරසටහනේ දක්වලා තියෙනවා 2025 වර්ෂය සඳහා අපට හිමි වෙන්නේ දින 181ක කාල පරිච්ඡේදයක් කියලා. ඒ කියන්නේ ජනවාරි 27 සිට දෙසැම්බර් 19 දක්වා දින 181ක් අපට 2025 වර්ෂය සඳහා පාසල පවත්වන්න පුළුවන් කියලා ඒ චක්‍රලේඛයේ කරුණු දක්වලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි වාරයට අදාළව ඒකලෝ දක්වලා තියෙනවා ජනවාරි 27 ඉඳලා මැයි 9 දිනය දක්වා තමයි පළවෙනි අධ්‍යයන වාරය ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට ජනවාරි 27 ඉඳලා මැයි 9 දක්වා පාසල පැවැත්වෙන දින ගණන දින 54ක්. ඊළඟට මෙන්න මේ දින 54 භාවිත කරලා තමයි අපි පළවෙනි වාරයට අදාළව පාඩම් සැලසුම් සකස් කරන්න ඕනේ. ඔයාලා දකින්න ඇති මම කලින් පිටුවෙන් පෙන්නුවා 6 වෙනි ශ්‍රේණියේ ගණිතයේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ පළවෙනි වාරයට නියමිත පාඩම් සංඛ්‍යාව උගන්වන්න කාලච්ඡේද 53ක් අවශ්‍ය වෙනවා කියලා. ඔයාලා දන්නවා 6 ශ්‍රේණියේ ගණිතයේ විෂය සඳහා සතියකට කාලච්ඡේද 5ක් වෙන් වෙනවා. ඒ කියන්නේ එක දවසකට අපිට තියෙන එක කාලච්ඡේදයක් විතරයි. එතකොට ඒ අනුව ගත්තොත් කාලච්ඡේද 53ක් තියෙනවා කියලා කියන්නේ දින 53ක් අපිට ගත වෙනවා පළවෙනි වාරයට අදාළ විෂය නිර්දේශය ආවරණය කරන්න. එතකොට මෙතනදී ඔයාලට පේනවා පළවෙනි වාරය සඳහා අපිට වෙන් වෙලා තියෙන දින 54යි. නමුත් ප්‍රායෝගිකව මේ දින 54ම අපේ පාසලේ තියෙන කටයුතුත් එක්ක අධ්‍යයන කාර්ය සඳහා යොදවා ගන්න අපහසුයි. උදාහරණයක් විදිහට කිව්වොත් පළවෙනි වාරය තුලදී පාසල්වල ක්‍රීඩා උත්සව පැවැත්වෙනවා. ඒ වගේම සිංහල අලුත් අවුරුදු උත්සව එන හින්දා අලුත් අවුරුදු උත්සව පැවැත්වෙනවා. ඊට අමතරව පෙරපොය වැඩසටහන් ඊළඟට පන්ති කව නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ පැවැත්වෙන වැඩසටහන් ඇතුළත් කරලා පාසල් ලිත පාසල විසින් අධ්‍යයන වර්ෂයේ ආරම්භයට පෙර සකස් කරලා කලාප අධ්‍යාපන කාර්යාලයෙන් අනුමැතිය ලබා ගන්නවා. ඒ නිසා ඔබ දන්නවා ඔබගේ පාසලේ පළවෙනි වාරයට අදාළව තියෙන ක්‍රියාකාරකම් මොනවද කියලා. ඒ සඳහා වෙන වෙන දින ගණන ඔබ ගණනය කරගන්න ඕනේ. මෙන්න මෙතන මම ඔයාලට පෙන්නලා තියෙනවා 2025 වර්ෂයේට පාසල පැවැත්වෙන දින 181ක් තියෙනවා. ඒ වගේම පළවෙනි වාරයට දින 54ක් තියෙනවා. දැන් අපි කියවනේ අර පාසල් ලිතට අදාළව එක එක ක්‍රියාකාරකම් සඳහා යොදවාගෙන තියෙන දින ගණන් කරන්න කියලා. මම ඉතින් උදාහරණයක් විදිහට ගත්තා පාසල් ලිතට අනුව අපිට වැඩසටහන් පැවැත්වෙන දින 4ක කාල පරිච්ඡේදයක් අපිට අහිමි වෙනවා කියලා. එතකොට පළවෙනි වාරයට දින 54යි අහිමි වෙන කාල මේ දින ගණන දින 4යි. එතකොට අපිට හිමි වෙන්නේ දින 50ක් තමයි පළවෙනි වාරය සඳහා ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු වලට. ඉතින් අර අපි දැන් ගත්ත උදාහරණේ තියෙන්නේ සතියකට කාලච්ඡේද 5ක්නේ. එතකොට එක දවසකට එක කාලච්ඡේදයක්. ඒ අනුව 6 ශ්‍රේණියේ ගණිතයේ විෂය උගන්වන ගුරුවරයෙකුට මේ ආකාරයට ගණනය කළොත් සත්‍ය ලෙසම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ඉතිරි වෙන්නේ දින 50ක් පමණයි. එතකොට අපේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය දක්වලා තිබුණා පළවෙනි වාරයට අදාළ පාඩම් සංඛ්‍යාව උගන්වන්න නම් කාලච්ඡේද 53ක් අවශ්‍ය වෙනවා කියලා. දැන් තියෙන්නේ අපට 50යි. නමුත් කාලච්ඡේද 53ක විෂය නිර්දේශයක් අපට ආවරණය කරගන්න ඕනේ. මෙන්න මේක තමයි වාරසටහන සැලසුම් කරගන්නවා කියලා කියන්නේ. දැන් අපි හිතන්න ඕනේ අපිට තියෙන දින 50 ඇතුළත ඒ කියන්නේ කාලච්ඡේද 50 මේ කාලච්ඡේද 53ක් හිමි විෂය නිර්දේශය ආවරණය කරගන්න භාවිත කරන්නේ කොහොමද කියලා. මේකට ඔයාලට පුළුවන් එක විදිහකට හිතුවොත් මේ අහිමි වෙන කාලච්ඡේද තුන සඳහා අමතර පන්ති පවත්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාන කාලච්ඡේද මගින් උගන්වන්නත් පුළුවන්. මේ දෙකම බැරි වුණොත් කොහොමද අපි මේක සැලසුම් කරන්න කියන දේ පිළිබඳව ඉදිරියේදී දැන් කතා කරමු. මම ඔයාලට කලින් පෙන්නපු විෂය නිර්දේශයයි ඒ වගේම පාඩම් අනුක්‍රමයයි මේ දෙකම එකට ගත්තා වාරසටහන සැලසුම් කරන්නේ කොහොමද කියන දේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. එතකොට මේ පාඩම් අනුක්‍රමය තුල දක්වලා තියෙනවා අපිට එක එක වාරවලට අදාළව අන්තර්ගතයේ කුමක්ද කියලා. එතකොට මේවා තමයි අපි ඒකක විදියට සලකන්නේ. එතකොට මේ ඒකක උගන්වන්න වෙන් කරලා තියෙන කාලච්ඡේද සංඛ්‍යාව මෙතන දක්වලා තියෙනවා. එතකොට පළවෙනි වාරයට අදාළව ඒකක 8ක් දක්වලා තියෙනවා. ඒ 8 උගන්වන්න කාලච්ඡේද 53ක් අවශ්‍ය වෙනවා.
ඒ වගේ නිපුණතා මට්ටම් මොනවද කියන එකත් මෙතන දක්වලා තියෙනවා. ඊළඟට විෂය නිර්දේශය තුළ දක්වලා තියෙනවා නිපුණතාව මොකක්ද, නිපුණතා මට්ටම මොකක්ද, ඒකේ අන්තර්ගතය කොමක්ද, ඉගෙනුම් ඵල මොනවද, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වෙන කාලච්ඡේද සංඛ්‍යාව. දැන් මෙතන ඔයාලා බලයි මෙතන විෂය නිර්දේශයේ තියෙන අන්තර්ගතයයි මෙතන පාඩම් අනුක්‍රමකයේ තියෙන අන්තර්ගතයයි කියලා කියන්නේ දෙකක් නේ කියලා. ඔව් දෙකක් විදිහට තමයි මෙතන අරන් තියෙන්නේ. එතකොට මෙතනදී මේ අන්තර්ගතයේ විදිහට මේ යුනිට් එක නම් කරලා තියෙනවා වෘත්ත කියලා. එතකොට ඒකට අදාළ නිපුණතා මට්ටම වෙන්නේ 24 1. විෂය නිර්දේශය යටතේ 24යි 24 1 යටතේ මෙන්න මේ විදිහට තමයි කරුණු දක්වලා තියෙන්නේ. 24 කියන නිපුණතාවය දක්වලා තියෙනවා වෘත්තාශ්‍රිත ජ්‍යාමිතික සංකල්ප පදනම් කරගනිමින් නිගමනවලට එළඹීම සඳහා තර්කානුකූල චින්තනය මෙහෙයවයි කියලා. එතකොට මේ නිපුණතාවය මෙතන අන්තර්ගතයේ විදිහට අරන් තියෙන්නේ වෘත්ත කියලා. ඊළඟට නිපුණතා මට්ටමේ තියෙන වෘත්තාකාර හැඩ ඇසුරින් විවිධ මෝස්තර නිර්මාණය කරයි කියලා. ඊළඟට අන්තර්ගතයේ විදිහට දක්වලා තියෙනවා ද්‍රව්‍ය අතරින් වෘත්තාකාර හැඩ, වෘත්ත මෝස්තර, කාසි වලලු ද්‍රව්‍ය ආදිය තමයි මෙතනින් තියෙන්නේ. මෙතන තියෙන ඒ අන්තර්ගතය කියන එකයි මෙතන මේ විෂය නිර්දේශය කියන අන්තර්ගතයයි කියලා දෙකක්. මේ දෙක පටලව ගන්න එපා. මොකද්ද මේකේ වෙනස කියලා. මේ දෙකේ සමාන කමක් නැහැ. මෙතන අන්තර්ගතය කියලා කියන්නේ පාඩම් අනුක්‍රමයකට අදාළව අපි තෝරාගෙන තියෙන ඒකකවල අන්තර්ගතය. මෙතන විෂය නිර්දේශය යටතේ අන්තර්ගතය කියලා කියන්නේ මේ ඒකකය තුළින් බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියන දේ. ඊට පස්සේ මේ එක එක නිපුණතාවල් වලට අදාළව ඉගෙනුම් ඵල දක්වලා තියෙනවා. මේ ඉගෙනුම් ඵල වලින් අපි බලාපොරොත්තු වෙන්නේ පාඩම අවසානයේදී. ඒ කියන්නේ ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය අවසානයේදී දරුවා මෙන්න මේ මට්ටමට ළඟා විය යුතුයි කියන දේ පිළිබඳව. එතකොට මේකේ කියලා තියෙනවා වෘත්තය කියන යුනිට් එක අපි ඉගෙනුවාට පස්සේ දරුවන්ට හැකි වෙන්න ඕනේ ද්‍රව්‍ය අතරින් වෘත්තාකාර හැඩ හඳුනා ගන්න. ඒ වගේම කාසි වලලු වැනි ද්‍රව්‍ය අතරින් වෘත්ත මෝස්තර නිර්මාණය කරන්න. මෙන්න මේ දේවල් තමයි ඉගෙනුම් ඵල විදිහට මේකේ දක්වලා තියෙන්නේ. එතකොට මේ පාඩම අවසානයේදී මේ ඒකකයේ අවසානයේදී අපි ඕනම වෙලාවක, ඒ කියන්නේ අවසානයේදී පමණක් නෙවෙයි මේ වාරය තුල මේ අවුරුද්ද තුල එහෙම නැත්නම් ඊට පස්සේ අවුරුදු වල ඕනෑම වෙලාවක වෘත්තාකාර හරි ඒ කියන්නේ ඕනෑම ද්‍රව්‍ය අතරින් වෘත්තාකාර දේව හැඩතල හඳුනා ගැනීමට දරුවට හැකියාව ලැබෙන්න ඕනේ. එතකොට මේක පාඩම අවසානයේදී විතරක් නෙවෙයි ජීවන අත්දැකීමක් විදිහට තමයි ඔයාලා පාඩම උගන්වන්න ඕනේ. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ඉගෙනුම් ඵල ආශ්‍රයෙන් තමයි. ඒ කියන්නේ ඉගෙනුම් ඵල ඇසුරින් තමයි ඔයාලා තක්සේරු ක්‍රම සහ ඇගීම් ක්‍රම යොදා ගන්න ඕනේ. එතකොට මේකෙදි අපි දැන් පාඩම් සැලසුම් ගැන කතා කරනවා. එතනදී කතා කරමු මේ ඉගෙනුම් ඵල ලැබෙන, ඒ කියන්නේ ලැබිලාද මේ ඉගෙනුම් ඵල වලට දරුවෝ ළඟා වෙලා තියෙනවද, ඒ ඵල අපිට ලැබිලා තියෙනවද කියන එක දැනගන්න කොහොමද ඇගීම තක්සේරුකරණය සංවිධානය කරගන්නේ කියන කාරණාව පිළිබඳව. ඉතින් මෙතනදී ඔයාලට පෙන්වන්න තියෙන එකම දේ තමයි මේ විෂය නිර්දේශයේ තමයි දක්වලා තියෙන්නේ මේකට අදාළව අන්තර්ගත මොනවද කියන එක. පාඩම් අනුක්‍රමකයේ තමයි දක්වලා තියෙන්නේ අපි තෝරා ගන්න ඕන යුනිට්ස් මොනවද කියන එක. එතකොට මේකෙදී මෙතන දක්වලා තියෙන, ඒ කියන්නේ දැන් මෙතන පළවෙනිට තියෙන වෘත්ත, ඊට පස්සේ මේක නිපුණතා මට්ටම 24 1 කියලා දක්වලා තියෙනවා. 24 1 කියන කොටස තමයි අපි තෝරාගන්නේ පළවෙනි අපේ යුනිට් එක විදිහට. එතකොට මේකෙදි මේ නම් නිපුණතා මට්ටම එකයි තියෙන්නේ. ඒ වගේම නිපුණතාවයත් එකයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කොටසට අදාළව තමයි අපි මේ වාර සටහන්, ලිපි සටහන්, එහෙම නැත්නම් ඒකක සටහන් ලියන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේකෙදි මෙන්න මේ අන්තර්ගත ඇතුලෙන් තමයි අපි දවසකට උගන්වන දේ මොනවද කියන එක තීරණය කරගන්නේ. දැන් මෙතන අපිට කාලච්ඡේද 3ක් තියෙනවා. ඒ කියන්නේ දින 3ක්. එතකොට මෙන්න මේ දින 3ට අදාළව පාඩමට අදාළ මාතෘකාව තෝරාගන්නේ මෙන්න මේ අන්තර්ගතය කියන කොටසින්. උදාහරණයක් විදිහට අපිට ගත්තොත් පළවෙනි දවසේ අපිට උගන්වන්න පුළුවන් වෘත්තාකාර හැඩ කියලා. ඊළඟට දෙවෙනි දවසේදී අපිට පුළුවන් වෘත්ත මෝස්තර කියන පාඩමේ නම විදිහට භාවිත කරන්න. මේ තියෙන්නේ වාරසටහන ලියන්න ඔබට භාවිත කරන්න පුළුවන් ආකෘතියක්. මේ වාරසටහනට අදාළව ඔබ මූලික තොරතුරු කිහිපයක් සපයන්න ඕනේ. ඒ තමයි වාරය, විෂය, ශ්‍රේණිය, ඊළඟට නිපුණතාව, නිපුණතා මට්ටම, කාලච්ඡේද සංඛ්‍යාව, අන්තර්ගතය, ඉගැන්වීමට අපේක්ෂිත දිනය, ඉගැන්වූ දිනය, වෙනත් කරුණු ආදිය. එතකොට මෙන්න මේකෙදී අපි දැන් එක එක කරුණු යටතේ ලියන්න ඕන දේවල් පිළිබඳව කතා කරමු.
එතකොට මේකේ පළවෙනියටම අදාළ කුමන වාරයට අදාළවද මේ වාරසටහන ඔබ විසින් සකස් කරන්න කියන දේ අන්තර්ගත කරන්න ඕනේ. එතකොට වාරයේ පළවෙනි වාරය නම් පළවෙනි වාරය පවත්වන කාල සීමාව 2025 වර්ෂයට නම් ඔබ මේ ලියන්නේ පළවෙනි වාරය 2025 ජනවාරි 27 සිට 2025 මැයි 9 දක්වා කාල සීමාවට අයත් වෙනවා. ඊට පස්සේ ඔබ විසින් උගන්වනු ලබන විෂය. එතකොට මේකෙදී අපි දැන් උදාහරණයක් විදිහට ගත්තේ 6 ශ්‍රේණියේ ගණිතයේ විෂයනේ. එතකොට මෙතන වෙන්නේ විෂය ගණිතය. ඒ වගේම ඔබ විසින් විෂයන් කිහිපයක් උගන්වනවා නම් මේ එක එක විෂයට අදාළව වෙන වෙනම වාරසටහන් සකස් කරන්න ඕනේ. ඊළඟට Taman උගන්වන ලබන ශ්‍රේණිය. අපි දැන් කලින් කතා කළා වගේ 6 ශ්‍රේණියනේ මම තෝරගත්තේ. එතකොට මම මෙතන ශ්‍රේණියේ විදිහට 6 දාලා තියෙනවා. ඊළඟට ඔබේ පාසල සමාන්තර පන්ති සහිත පාසලක් නම් එතකොට කුමන පන්තියට කියන දේ මෙතන සටහන් වෙලා තියෙන්න ඕනේ. එතකොට සමාන්තර පන්ති තියෙනවා නම් 6 ශ්‍රේණියේ ABCD ආදී වශයෙන් පන්ති පැවැත්වෙනවා නම් ABC කියන පන්ති වලට අදාළව ඔබ මේ වාරසටහන සකස් කරනවා කියලා මෙතන මූලික කරුණු දක්වලා තියන්න ඕනේ. ඊළඟට අපි බලමු මෙන්න මේ පහත වගුවේ දැක්වෙන කාරණා කොහොමද සම්පූර්ණ කරන්න කියලා. මේ වගුවට අදාළව නිපුණතාව, නිපුණතා මට්ටම්, කාලච්ඡේද සංඛ්‍යාව, අන්තර්ගතය, ඉගෙනීමට අපේක්ෂිත දිනය, ඉගෙනූ දිනය වෙනත් කරුණු මේ තීරුතු ටික තමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. නිපුණතාව කියලා කියන්නේ විෂය නිර්දේශයේ දක්වලා තියෙන නිපුණතාව. මම ඔයාලට මේක පෙන්නුවා කලින් විෂය නිර්දේශය භාවිත කරලා. මේකෙදී අර අපි මෙතන තෝරගන්නේ දැන් 6 ශ්‍රේණියේ ගණිතයේ විෂයට අදාළව පළවෙනි වාරයේ පළවෙනි යුනිට් එක විදිහට දක්වලා තිබුණ වෘත්ත කියන පාඩම. එතකොට මේ වෘත්ත කියන එකට අදාළව නිපුණතාවය තමයි නිපුණතා අංකය තමයි 24. එතකොට අපි විෂය අනුක්‍රමය බලලා ඒ පළවෙනි වාරයට අදාළව තියෙන පළවෙනි යුනිට් එක තෝරගෙන ඒකෙන් තමයි විෂය නිර්දේශයට අදාළව වාරසටහන ලියන්න කරුණු ගලපලා ගන්නෙ. එතකොට ඒ අනුව තමයි මම මේ ඔබට මේ උදාහරණය පෙන්වන්නේ. එතකොට 6 ශ්‍රේණියේ වෘත්ත කියන යුනිට් එකට අදාළව නිපුණතාව වෙන්නේ 24 අංක 24. එතකොට නිපුණතාවය කියන්නේ මොකක්ද කියලා මෙතන අපි ලියා ගන්නවා. ඊළඟට මේ නිපුණතාව යටතේ නිපුණතා මට්ටම මොකක්ද කියන දේ විෂය අනුක්‍රමික යටතේ දක්වලා තිබුණා. එතන තිබුණා 24 එක කියලා. එතකොට නිපුණතා මට්ටම වෙන්නේ මෙන්න මේ 24 එක කියන එකත් අපි මෙතන සටහන් කරනවා. ඊළඟට මේ සඳහා වෙන් වෙලා තියෙන කාලච්ඡේද සංඛ්‍යාව අපි ගන්න ඕනේ. කාලච්ඡේද 3ක් මේ නිපුණතා මට්ටම උගන්වීම සඳහා වෙන් කරලා තියෙනවා. ඊළඟට විෂය නිර්දේශය යටතේ දක්වලා තිබුණ අන්තර්ගතය. එතකොට අන්තර්ගතය යටතේ තියෙන කරුණු ටික තමයි මේ තියෙන්නේ. එතකොට මේ අන්තර්ගතයෙන් තමයි අපි පාඩමට අදාළව මාතෘකාව සකස් කරගන්නේ. මම ඔයාලට කලින් කිව්වා මෙතනදී මේ අන්තර්ගතය කියලා පාඩම් මෙතන දෙකකට තමයි කඩලා තියෙන්නේ. එතකොට එක පාඩමක් විදිහට අපිට මෙතන වෘත්තාකාර හැඩ කියලා තෝරගන්න පුළුවන්. අනිත් පාඩම විදිහට වෘත්ත මෝස්තර කියන කොටස තෝරගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ දෙකට අදාළව තමයි මේ කාලච්ඡේද 3 වෙන් කරගන්න ඕනේ. එතකොට දැන් මම හිතනවා නම් මගේ පාසලේ ඉන්න දරුවන්ගේ මට ඉගැන්වීමට තියෙන පන්ති මට්ටමේ පන්තියේ ඉන්න දරුවන්ගේ බුද්ධි මට්ටම අනුව මේ වෘත්තාකාර හැඩ හඳුනා ගන්න එක කාලච්ඡේදයක් ඇති. වෘත්ත මෝස්තර නිරූපණය මේ ඉගැන්වීම සඳහා කාලච්ඡේද දෙකක් ඇති කියලා මම දැන් තීරණය කරනවා. ඒක තීරණය කරන්න ගුරු භවතාවට සම්පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා. මේ කාලච්ඡේද සංඛ්‍යාව විෂය නිර්දේශ සකස් කරන්න අය විසින් තීරණය කරලා තියෙන්නේ. එතකොට මේ මට්ටමින් මේ දරුවන්ට මේක උගන්වන්න හොඳටම ප්‍රමාණවත් කියලා. නමුත් ළමයින්ගේ බුද්ධි මට්ටම අනුව අපිට තියෙන කාල වේලාව අනුව ගුරුවරයාගේ තියෙන අත්දැකීම් අනුව මේ කාලච්ඡේද සංඛ්‍යාව ඔබට තීරණය කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකෙදී අපි දැන් මේ කාලච්ඡේද 3ක් තියෙනවා. අපිට වාරයට අදාළ මේ කාලච්ඡේද 3ම භාවිත කරලා උගන්වන්න පුළුවන් නම් අපිට මේකෙදී පළවෙනි පාඩම උගන්වන්න එක දවසකුත් දෙවෙනි පාඩම උගන්වන්න දින දෙකකුත් කියලා මේ කාලච්ඡේද 3ට දින 3ක් වෙන් කරගන්න පුළුවන්. ඊළඟට මෙතන දක්වන්න තියෙන ඉගෙනූ දිනය. එතකොට අපිට අපේක්ෂා කළා ජනවාරි 27 උගන්වන්න අපිට එදාම උගන්වන්න පුළුවන් වුණා. සමහරක් විට පාසලේ තියෙන වැඩ අනුව Tamanට නිවාඩු ලබා ගන්න පුළුවන් වුණාන් පස්සේ මේ දින වෙනස් වෙන්න පුළුවන්. මම මෙතන දැන් ඔයාලට ඒක ගැන තමයි මේ උදාහරණය ගත්තේ. දැන් මම මෙතන කාලච්ඡේද 3ක් වෙන් වෙලා තියෙන හින්දා දින 3ක් මේකට වෙන් කරගත්තා. නමුත් මට තේරෙනවා පළවෙනි දවසේ පාඩම ඉගෙනුවාට පස්සේ මේ දරුවන්ගේ බුද්ධි මට්ටම යම් ඉහළ මට්ටමක තියෙනවා කියලා. ඒ අනුව මට තේරෙනවා මේ වෘත්තාකාර මෝස්තර කියන පාඩම ඉවර කරන්න මට එක දවසක් විතරක් ඇති කියලා. එතකොට මම මේක කාලච්ඡේද දෙකකින් ඒ කියන්නේ දින දෙකකින් මේක උගන්වලා අවසන් කරනවා. එතකොට මෙතන වෙනත් කරුණු යටතේ මට දක්වන්න පුළුවන් කාලච්ඡේද දෙකක් පමණක්
මේ සඳහා ප්‍රමාණවත් වුණා කියලා. ඊළඟට මම ඔයාලට කියවනේ තව යම් යම් හේතු නිසා අපිට මේක අතපසු වෙන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ අවස්ථාවන් වලදී ලියන්න පුළුවන් දේවල් තමයි මම මේ මෙතන යටින් highlight කරලා දක්වලා තියෙන්නේ. අපි හිතමුකෝ දැන් වාරය පටන් ගන්න දවසේ මට යම් අසනීපයක් වෙලා පාසලට පැමිණෙන්න බැරි වෙනවා. නිවාඩුවක් ලබා ගන්නවා. එතකොට මෙතන ඉගැන්වූ දිනය කියන එක සටහන් කරන්නේ නැහැ. මේක අයින් කරලා මට මෙතන වෙනත් කරුණු යටතේ දක්වන්න පුළුවන් අනියම් නිවාඩුවක් එදා ලබා ගත්ත කියලා. ඊට පස්සේ අපිට වෙනත් දවසක තමයි මේ පාඩම ආවරණය කරගන්න වෙන්නේ. එහෙම නැත්නම් අපි පහවදා පාසලට ආවනම් අපිට මෙතන ජනවාරි 28 ඉඳලා පාඩම ආරම්භ කරලා පවත්වාගෙන යන්නත් පුළුවන්. ඊට පස්සේ ඒ වගේම තමයි දැන් අර අපි කියවනේ මේ නිවාඩු ලබා ගැනීම නිසා යම් කාලච්ඡේදයක් අපිට අහිමි වුණොත් සහන කාලච්ඡේද මගින් ඒක උපයා ගන්න පුළුවන් කියලා. දැන් අපිට මෙතනදී අපි වාර්ෂිකහනේ දාගත්තාට පස්සේ අපිට මේක පාඩම් කාලය මේ කොටසට තියෙන කාලය ගිලිහුණා කියලා මේ සහන කාලච්ඡේද මගින් උපයා ගත්තා නම් මෙතනදී මට මේ සහන කාලච්ඡේදයේ මම මේ පන්තියට ගිය දවස දාලා මෙතන වෙනත් කරුණු යටතේ දක්වන්න පුළුවන් සහන කාලච්ඡේද මගින් ඒක උපයා ගත්තා කියලා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ වාරයට අදාළව තියෙන පාඩම් සංඛ්‍යාව නියමිත පරිදි උගන්වලා තියෙනවද විෂය නිර්දේශය ආවරණය කරලා තියෙනවද මෙන්න මේ පිළිබඳව කාරණා තමයි මේ වාර්තාටහනින් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලගේ පාඩම් සැලසුම් සකස් කරනකොට ඒකට අදාළව යොදාගෙන තියෙන දිනත් එක්ක මෙන්න මේ ඉගැන්වූ දින අනිවාර්යයෙන්ම ගලපන්න ඕනේ. ඒ වගේම තමයි පන්ති වාර්තා පොත. පන්ති වාර්තා පොතේ පන්තියට ගිහිල්ලා මේ ඒකකේ ගන්නපු දවස් ටිකයි පාඩම් සැලසීමේ තියෙන දිනයි මේ තැන් තුනේම තියෙන දින එක හා සමාන විය යුතුයි. මෙන්න මේ කාරණා ටික හොඳින් මතක තියාගන්න. මොකද මේවා විගණනයට ලක් වෙන දේවල්. ඒ වගේම ඔයාලටත් Tamanගේ රාජකාරිය නිසි පරිදි සිදු කළා කියන එකට අදාළව ඔප්පු කරන්න තියෙන සාක්ෂි තමයි මේවා. මේ ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ දරුවන්ට මේ අදාළ සංකල්ප තහවුරු වෙන්න ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවිධානය කරගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට ඔයාලා ප්ලෑන් කරොත් තමයි. ඉතින් මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කළා වාර්ෂිකහනක් නිවැරදිව සකස් කරගන්න ඔයාලට හැකියාව ලැබෙවි කියලා මම හිතනවා. පාසලක හදවත වෙන්නේ ගුරුවරු. ඉතින් මේ ගුරුවරු තමයි දරුවන්ගේ හදගැස්ම ක්‍රියාත්මක කරවන්නේ. ඉතින් ඔබ නිසි පරිදි සංවිධානය වෙලා සැලසුම් කරලා ඉගෙනුම් ඉගැන්වීම ක්‍රියාවලිය ක්‍රියාත්මක කළොත් තමයි අපි මේ අධ්‍යාපනයට වියදම් කරන මුදල සඳහා අදාළ ප්‍රතිලාභ සැලසෙන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් තමයි අද දවසේ අපි ඔබට මේ වීඩියෝ තුලින් ගෙනාවේ. ඊළඟ වීඩියෝවෙන් අපි ඔබට ඒකක සැලසුම් පාඩම් සැලසුම් සකස් කරන ආකාරය පිළිබඳව කරුණු ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තාමත් ඔබ අපේ Success School by Dineshika YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. යාළුවන්ටත් බලන්න මේ වීඩියෝව share කරන්න.